හේනටිගේ රොඩු වල තිබ්බා රොඩු ගොඩ වල විතර ඉඳලා ආය එක රොඩු වල අතර අරගෙන අනිත් රොඩු වල නිකම් එහෙම කකුලෙන් පයින් පාරක් ගැහුවා. ඒක රොඩු ගොඩ අයින් වෙන්න. ටිකක් කකුලෙන් තල්ලු කරලා කකුලෙන් තල්ලු කරලා හරියට. ඒක මට දෙවනා නිකන් ලියක් කවුරුත් නෑ. මයි කකුල ටික ඉතින් විදුණා. ඒ වෙලාවෙ ඉදුණා. ඒ වෙලාවෙම ඉදුණා. ඊට පස්සේ තුට්ටගෙන මට ඉන්න බෑ කැක්කුණා. ඊට පස්සේ ගාම ගියා ඉස්පිරිතාලෙ. ඉස්පිරිතාලෙ ගියාන් පස්සේ ડોක්ටර් බල්ලා කිව්වා මේක පල්ලා බලමු කියලා. ડોක්ටර් එක බැලුවා. එයා කිව්වා අහුවෙන්නේ මේ එහෙම එකක් නෑ මේක ලේ ගැටයක් වගේ තමයි තියෙන්නේ කියලා. කියලා බේත් දාගෙන ඉන්න කිව්වා. බේත් දාගෙන දවස් දෙකක් නෑ යන්නේ. දවස් දෙකකින් යමත් වෙන ડોක්ටර් කෙනෙක් හිටියේ. එයාට පෙන්නුවන් පස්සේ මේ එයා තුන් බල්ලා කිව්වා බේත් ටික දාගෙන යන්න කියලා කැක්කුමයි කියනකොට කරල් ටිකක් දුන්න පොණ්ඩ. ආයෙත් දවස් දෙකක් එක දවසක් බිව්වයි දාරයත් ඉතින් මට අඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ අපේ මේ වෙද මහත්තයා කියන සංජීව කියලා. එයාට කිව්වම පස්සේ එයා කිව්වා මං හවස එන්නම්. ඔකට බෙහෙත් ටිකක් බඳිමු අපි කියලා. ඔව්. ඊට පස්සේ ආ බෙහෙත් බඳලා 10 අමාර 12 11 විතර යනකොට මට කැක්කුම ඉන්න බෑ කකුල. කොහොමවත් ඉන්න බෑ. ඒ කියන්නේ වෙද මහත්තයා බෙහෙත් එකේ ඉතරද? ඒ මොකද කියන්න දන්නේ නැහැ. ඉතින් එතන කැක්කුම දැන්. තුවාලේ කැක්කුම. ඔව් තුවාලේ කැක්කුම වෙලා තිබ්බේ නැහැ. දැන් හුද්දටම කැක්කුම. ඊට පස්සේ මං අපේ ගෙදර එක්කන නන ගහලා මං කො මේක ලේරව බලමු කියලා. ඊට ලේලා බලනකොට තනි කරම ලේ. ඊට පස්සේ බෙහෙත් එක අයින් කරුවේ නෑ. අයින් කරනකොට මං එහෙම ඉඳලා නිින්ද ගියා. නිින්ද ගිහින් උදේ පාන්දර මං අරක ලෙව්වා. ඒ කියන්නේ මේ කලින් ලේ ආවේ නැද්ද එහෙම? නෑ කලින් ලේ ආවේ නෑ. බෙහෙත් එක බැලුවා. බෙහෙත් එක බලලා රෑ ලේ ආවේ. ඒක තුවාල කරලාද බෙහෙත් දැම්මේ නෑනේ? නෑ නෑ නිකන් මේක උඩට අර ඉස්පිතාලෙන් දාපිදී මේක ගාලා අයින් කරලා ඒක උඩ තමයි බෙහෙත් දැම්මේ. ඊට පස්සේ ඉදිරිය යනකොට මම දැක්කා නිකන් චුට්ටක් උඩට වගේ තියෙනවා. මොකද්ද? උලක් පා එකක් මොකක් හරි තියෙනවා. ඊට පස්සේ මේ වැදලා ගන්නකොට තමයි එළියට ආවේ. තියෙනවද තිබ්බ උල උඩට තියෙනවද? ඔව් මේ තියෙන්නේ. මේ ඉති බුල. මේක දෙන්නේ බලලා නැහැ කිව්වා ડોක්ටර්ලා. කෙලින් අතර වගේ ඉන්න තිබිලා තියෙන්නේ. කෙලින් අතර ඉන්න බැලුවට අහුන්නේ නැහැ. ඕන්නේ. තින් තිබි. ඔකාර දෙන්නම කිව්වේ නැහැ කියලා. නෑ කියලා කිව්වා ඒ වුණාට බෙහෙත් එක බැඳලා පස්සේ එළියට ඇතුළේ. බෙහෙත් එක බැඳලා පස්සේ උදේ. ඒ කියන්නේ ඔක තිබ්බ විදිහ පෙන්වන්න මම උඩට කෙලින් අතරද හරහටද? ඔහොම තමයි එළියට ඇතුළට ආවේ ඔහොම. එහෙම. ඔහොම තමයි එළියට ඇතුළට ඔහොම ආවේ. හරි. දැන් ඒතකොට දැන් කකුල ඉදිමවන්නේ නැහැ නේද බලන්න. මොනවත් නැහැ දවස් ගාලවල හැන්දෑවට හොඳ වුණා. මේ බෙහෙත් එක ඉස්සලා හැන්දෑව බැඳා ඊට පස්සේ උදේ කටුව එළියට ඇවිල්ලා තිබ්බා ඊට පස්සේ ඒක ඇදලා ගත්තාන් පස්සේ එළිය ආවෙත් නැහැ මොකුත් නැහැ. එදා හැන්දෑව වෙනකොට එදා තමයි දුන්නා බැස්සා. ඉතින් එතන පස්සේ දැන් හොඳයි කකුල. දැන් දවස් දෙකයි අරගෙන. දැන් හොඳයි. ඒ කියන්නේ බෙද මහත්තයා බෙහෙත් හොඳයිද කියන්නේ? ඔව් හරියටම දැන් අර දෙන්නේ ડોක්ටර්ලා දෙන්නේ බලලා මේක නැහැ කිව්වනේ. ඔව් නේද? මෙත් ලොක්කිරක් තිබ්බනේ මේක. දැන් බෙද මහත්තයා හොඳ වෙදකමක් තියනවද? ඔව් ඉතින් නැත්තම් මේක ගන්න විදියක් නැහැ. දැන් එයාලා ඊට හොඳ කරපුවා. කෙරවලක් නැතුව තියෙනවා. ලෙඩවලට ඕන ලෙඩකට හොඳයි. මම බලන්න කියන්න පුළුවන් මේක කරලා තමයි මේක ආවේ. ඒක රාද මේක ආවේ එළියට.